හරිම හොඳයි. අපි කල්පනා කිරීම මෙන්න ඉතිහාසය පිළිබඳව සිංහලින් ලිය කල්පනාවකින් පුරණ සංවාදයක්. මේ දෙදෙනෙකු අතර සිදුවන ගැඹුරව සිතා ගන්න සුළු කතාබසයක්. සුරුන්ට සිරවර්ධන නොදක ඔයට හිතනවද අපේ ඉතිහාසය කියන්නේ සරල කතාවක් කියලා. නොදක නැසුරුන්ට සිර මට හැම වෙටම හිතන්නේ අපේ ඉතිහාසය කියන්නේ කාලයේ මතු ලියන ලද කියව එකක් වගේ. ඒක සතියයි කල්පනම් විරෝධ බස හැමදාම තියෙනවා. සුරුන්ට ඒක හර. උදාහරණයක් විදියට විජය රාජතුමාගේ කතාව ගැන බලන්න. ඒක සතියකද නැත්ත ජනපුරවදයක්ද කියලා අදත් විවද වෙනවා. නොදෙක් ඔව්. විජය රාජතුම ලංකාවට ආව කියන කතාව පසුබැසීමද අපට පෙන්න ආගමික හෝ රජයේ බලය ඒකට බැඳුණු ආරම්භයක්. ඒත් මම කල්පනා කරනවා ඒ කතාව ලියපු අය ඒකෙන් මින් පණිවිඩයක් දෙනවද කියලා. සුරුන්ට බුද්ධාගම ලංකාවට පැමිණීමත් ඒ වගේමයි. මහින්ද හිමියන්ගේ පැමිණීම කියන කතාව තියෙන්නේ ආගමික පරිවර්තනයක් විතරක් නෙමෙයි, ඒක සමාජයම වෙනස් කළ හැඟීමක්. නොදක ඒක ඇත්ත. නමුත් මට කල්පන වෙන්නේ අපට ඉතිහාසය කියවද්ද ඒක සදංචාරක පාඩමක් විදියටද නැත්නම් බලය පවත්වා ගන්න උපකරණයක් විදියටද කියලා. සුරුන්ට නොදක ඔයාගේ පර්ශනය ඊටමත් වැදගත්. ඉතිහාසය කියන්නේ අතීතය ගැන විස්තරයක් විතරක් නෙමෙයි, ඒක වර්තමානයේ හැඳින්වීමක්. අපි ඒකෙන් ඉගෙන ගන්න එකම විදිය තමයි ඒක වුවත් සිතුවිලි වලින් විමර්ශනය කරන එක. නොදක එහෙනම් අපට අවශ්‍යම දේ තමයි අතීතයේ අඳුරු නොවේ එය විවෘතව විවිධ කණු වලින් බලමු. ඒකෙන් තමයි අපේ වර්තමානයත් අනාගතයත් හැඩවෙන්නේ. ඔයට කැමතිද මේ වගේ තවත් කල්පනාවත් සමග සංවාදයක්? නැත්නම් අපි වෙනත් යුගයකට උදාහරණයක් විදියට කන්ද උයන යුගයේ කාලනියලක යුගයේ නැවත ජාතික පුනරුදය යන්නද?